ආදරණීය දුවේ පුතේ අද අපි කතා කරන්නේ අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන. මේ අවකන බුද්ධ පිළිමය පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවකන ග්‍රාමයේ කලාවැවට නුදුරින් හමුවන මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අනුරාධපුර යුගයේ නිර්මාණය වූ ඉතාම විශිෂ්ට නිර්මාණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේක හදලා තියෙන වර්ෂ ගැන කතා කරනකොට ගොඩාක් වර්ෂ පෙන්නලා දීලා තියෙනවා. එක් පුද්ගලයෙක් ඉන්නවා පර්ණවිතාන. මේ පර්ණවිතාන මහතා පවසන්නේ මේ පස්වන සියවසට අයිති බවක්. ඒ වගේම රෝලන් සිල්වා, චන්ද්‍රා වික්‍රමගේ වැනි පුද්ගලයන් පවසන්නේ මේ ක්‍රිස්තු වර්ෂ 8 9 සියවස් වලට අයත් බව. කෙසේ වුණත් ක්‍රිස්තු වර්ෂ 500ත් ඒ වගේම 700ත් අතර කාලවකවානුව තුල මේ අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වුණා කියලා පැහැදිලි කරගන්න අපිට පුළුවන්. මේ ප්‍රතිමා වහන්සේ ආපද්ද ප්‍රතිමාවක්. ආපද්ද ප්‍රතිමාවක් කියන්නේ මේක අර පර්වතයෙන් වෙන් වෙලා නැහැ. මෙම පර්වතයෙන් වෙන් නොකොට අති උන්නතව නෙලීමේ ශිල්ප ක්‍රමයට අනුකූලව තමයි මේ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ප්‍රතිමා වහන්සේ පద్මාසනයක් මත සබංග ඉරියව්වෙන් තමයි වැඩ සිටින්නේ. දකුණු අතින් අභය මුද්‍රාවද වම් අතින් වම් උරයට වැටෙන සිවුර අල්ලාගෙන සිටින නිසා චන්ද්‍රා වික්‍රමගේ පවසන්නේ මෙය කටක හස්ත මුද්‍රාව මින් නිරූපණය වන බවයි. ඉතින් මේ ප්‍රතිමාවේ උස ගැන කතා කරනකොට උස අඩි 39ක් සහ අඟල් 10කින් තමයි යුක්ත වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ මෙන්ම දස බලධාරී ගුණයද මින් නිරූපණය වෙනවා. ඒ වගේම මෙහිදී අඩවන් දෙනෙත් අග්බඹුරු ඕවලාකාර මුහුණ ළඹසවන් පිරුණු අත්තිෂ්ඨතා නිර්මාණ අපිට මෙහි තුලින් දැක ගන්න පුළුවන් වෙනවා. ඒකාංශ කොට පොරවන ලද චීවරයක් තමයි අපිට මෙහිදී දැක ගන්න පුළුවන් වෙන්නේ. නොගවිරු සිවුරු රැලි මගින් පෙන්වා දීලා ඒකාකාරී ස්වභාවයක් ගන්නවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. යටින් ඇඳ ඇති අඳනය එවකීම බන්ධපටිය වගේ දේවලුත් විනිවිදව අපිට මේ ප්‍රතිමාව තුලින් දැක ගන්න පුළුවන් වෙනවා. බලන්න මේ අවකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරපු ශිල්පියා කෙතරම් දක්ෂ වෙලා තියෙනවද මේ ප්‍රතිමාව පූර්ව අයුරින් නිර්මාණය කරන්න. අනුරාධපුර යුගයේ සමාධි බුද්ධ ප්‍රතිමාව වගේම ඊටම වැදගත් ප්‍රතිමාවක් විදිහට මේ අවකන බුද්ධ ප්‍රතිමාව අපිට දැක ගන්න පුළුවන්. තවත් රසවත් පාඩමකින් හමු වෙනකන් අදට සමුගන්නම්.